ආශිර්වාදයක් කරගෙන බොරදියේ මාළු බානවා වගේ මේ දේශපාලන යටින් ගෙනියනව නේද? පොත්ජන පෙරමුණ තමයි මේ රටේ දේශපාලඥයෝ බොරදියේ යුද්ධයෙන් බොරදියේ මාළු බාපු යුගය අවසන් කරේ. එහෙනම් අපි ඒ තියෙන වේදනාව, ඒ තියෙන පීඩනය අපි දන්නවා. එහෙනම් අපි දන්න වේදනාව පීඩනය තව කෙනෙක්ට දෙන්නේ නැහැ. නිකන් පරයන් ලොකු නැහැ යන්න. ඒක ඇත්තටම හොඳ වැඩක්. මොකද හේතුව තමයි ඩෝබිලා පුදුම විදියට හැමදාම මාන්සි වෙන එක නතර වෙලා ඩෝබිලාට එක දවසක හොදන්න පුළුවන් මේ සියලු දේවල්. නැත්තම් ඩෝබිලාට එකෙන් එක හොදන්න ගියාම එක්ක උන්ගේ අතපය පණ නැතුව යනවා මන් දන්නවා. ඒක නිසා මේ ඉතින් අමු ගවය අවදාවත් රනිල් මහත්තයා ඉදියා නම් මෙහෙම තෙල් පොලිමක් ඇති වෙන්න දෙන්නේ නැහැ. රනිල් මහත්තයාව ජනාධිපති කළා නම් අපේ තියෙන ඔක්කොම යුද නැව් ටික හෝමෝස් සමුද්‍ර සම්ද්‍රයට යවලා ඉරානයේ තියෙන තෙල් නැව් ටික බලෙන් හරි ලංකාවට ගෙනහිල්ලා තමයි ලංකාවේ මිනිසුන්ට තෙල් දෙන්නේ. මේ යුද්ධය අනිවාර්යෙන් නවත්තනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් පවා දන ගහනවා රනිල් මහත්තයා වචනයක් කිව්ව ගමන්. ඒයි කියලා කිව්ව ගමන් ඩොනල්ඩ් ට්‍රම්ප් අහක බලාගෙන යන්නේ. නවුතටම ආනවනේ. ඉරානයේ කියනවා තෙල් දෙන්නම් කියලා. අපි අභියෝග කරනවා ආණ්ඩුවට ඉරානෙන් තෙල් ගෙන්න ගන්න පුළුවන්. දැන් ඉරාන තානාපති කියනවා යන අතර දීපු ටොපිය කටේ දාගන්නනේ තියෙන්නේ. ගෙන්න ගන්න ඉරානෙන් තෙල් පුළුවන්. හෝමෝස් කරා හරි නැත්නම් ඕගොල්ලන්ගේ හෝමෝන වඩෝගෙන හරි ගෙන්න ගන්න. අපි දන්නවා දැන් පැලවත්ත දෙකට බෙදිලා. අපි කියන්නේ කරන්න බැරි නම් බාර දෙන්න අපිට. සජිත් ප්‍රේමදාස වක්කීම් බාර ගන්න කැමති. ජනාධිපති පුටුවත් ගන්නවා, පාර්ලිමේන්තුවත් අරන් කරලා පෙන්නනවා. තෙලුත් ගෙන්නලා පෙන්නනවා. අනේ නිකන් පරයන් ලොකු නැහැ යන්න.